අයිබෝන් ළමයි අද අපි කතා කරගෙන යන්නේ 10 ශ්‍රේණියේ තියෙන 16 වෙනි පාඩම පදාර්ථය වෙනස් වීම කියන පාඩම. මේ පාඩමේ සම්පූර්ණ විස්තරයක් මම කරගෙන යනවා. මේ පාඩම කතා කරොත් එහෙම මේ පාඩමේ සාමාන්‍යයෙන් තියෙන දේවල් තමයි පදාර්ථයක් කියන්නේ මොකක්ද කියන එක, ඊට පස්සේ වෙනස්කම් කියන්නේ මොනවද, වෙනස්කම් වර්ග මොනවද, ඒවා කොහොමද සිද්ධ වෙන්නේ, ඒවට උදාහරණ මොනවද, ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා සක්‍රියතා ශ්‍රේණිය ගැන, ඊට පස්සේ අපි ඉගෙන ගන්නවා රන් නිස්සාරණය ගැන, ධාරා උෂ්ණකේ පාවිච්චි කරලා යකට නිස්සාරණය කරගන්න විදිහ. ඊළඟ පාඩමේ අවසාන කොටසදී අපි ඉගෙන ගන්නවා වායු පිළියෙල කිරීම රසායනිකව කොහොමද කරගන්නේ කියලා. ප්‍රධාන වශයෙන් හයිඩ්‍රජන් වායුව, ඔක්සිජන් වායුව සහ කාබන් ඩයොක්සයිඩ් කියන වායුන් ත්‍රිත්වය ගැන අපි ඉගෙන ගන්නවා කොහොමද මේක කරගෙන යන්නේ. පැහැදිලිද? right. එතන වෙන පදාර්ථයේ වෙනස් වීම පාඩමේදී මුලින්ම අපි හැරෙනවා පදාර්ථය ගැන කතා කරන්න. ඔයාලා 6 වසරේ ඉඳන් පොඩි කාලේ ඉඳන්ම දන්නවා පදාර්ථය කියලා කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍ය පදාර්ථයක් කියලා කියන්නේ ඒ පදාර්ථයේ ස්කන්ධයක් තියෙනවා. ඒ වගේම පදාර්ථය මොනවා වෙනවද? අවකාශයේ යම් ඉඩක් ගන්න. ඒතර ඇවිල්ලා අවකාශයේ යම් ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන ඕනෑම දෙයක් අපි හඳුන්වනවා කවුරු කියලාද? පදාර්ථයක් විදියට. ස්කන්ධයක් තියෙන අවකාශයේ ඉඩක් ගන්න ඕනම ද්‍රව්‍යයකට අපි කියන පදාර්ථය. ඒතර ඇවිල්ලා මම ගත්තොත් දැන් ඔයාලගේ රූපරාම ඉස්සරහින් මම ගත්තොත් එහෙම මම පදාර්ථයක්. ඇයි? මට ස්කන්ධයක් තියෙනවා. මම මේ අවකාශයේ මේ අදාළ වායු පරිමාව අයින් කරලා මම එතන ඉඩ අරගෙන තියෙනවා. අවකාශයේ මට කියලා ඉඩක් තියෙනවා. ඒතර ඇවිල්ලා මම ඇවිල්ලා පදාර්ථය. පැහැදිලිද කිව්වද? ඒතර ඔය වගේ පදාර්ථයක් මුලින් තේරුම් ගන්න. ඊළඟ පදාර්ථය අපි දන්නා ප්‍රධාන වශයෙන් අවස්ථා තුනක් තියෙනවා. භෞතික අවස්ථා තුනක්. එකක් තමයි ඝන, අනිත් එක වෙලා ද්‍රව, ඊළඟට ඇවිල්ලා වායු. ඒතර ඇවිල්ලා මේ පදාර්ථයේ භෞතික අවස්ථා තුනයි ඝන, ද්‍රව සහ වායු. පැහැදිලිද? ඝනයක් කියලා කියන අංශු ඉතා ළඟින් තියෙන එක. ද්‍රවයක් කියලා කියන්නේ ඝනයට සාපේක්ෂව අංශු පොඩ්ඩක් ඈතින් ඉන්නවා. වායු කියන්නේ සාපේක්ෂව අංශු ගොඩාක් ඈතින් ඉන්නවා. එයාගේ චලනය ගොඩාක් අහඹු විදිහට සිද්ධ වෙනවා. පැහැදිලිද? ඒතර වෙලා ඔය විදිහට තමයි ප්‍රධාන වශයෙන් පදාර්ථයේ භෞතික අවස්ථා තියෙන්නේ. ඊළඟ තමයි පදාර්ථයේ වෙනස්කම් ආකාර දෙකක් කතා කරනවා කියලා කිව්වනේ. එතකොට පදාර්ථයේ විපර්යාස දෙකක් තියෙනවා, වර්ග දෙකක්. එකක් ඇවිල්ලා භෞතික විපර්යාස, අනිත් එක ඇවිල්ලා මොකද්ද? රසායනික විපර්යාස. පැහැදිලිද? භෞතික විපර්යාස කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔය මම දැන් කිව්වා වගේ අවස්ථාව විතරක් විපර්යාසයකට ලක් වෙන ඒවා. උදාහරණයක් විදිහට අපි ගමු සාමාන්‍යයෙන් ළමයි ඉටි දිය වෙන අවස්ථාවක්. ඉටි දිය වෙනවා කියලා කිව්වොත් එහෙම ඉටි කියලා කියන්නේ ඉටි පන්දමක් ගත්තොත් ඉටි පන්දමේ තියෙන්නේ ඝන අවස්ථාව. ඝන ඉටි තියෙන්නේ. හැබැයි ඒක ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් පත්තු කරාට පස්සේ මොකද්ද වෙන්නේ? ඉටි එන්න වැස්සෙනවා, වැක්කිරෙනවා. ඒ කියන්නේ ඝනය මොනවා වෙනවද? ක්‍රමක්‍රමයෙන් දිය වෙනවා. පැහැදිලිද කිව්වද? ඊළඟ දේ තමයි අපි සාමාන්‍යයෙන් ලුණු කැටයක් අරගෙන වතුරට දානවා. ළමයි ලුණු කැටයක් වතුරට දැම්මන් පස්සේ රසායනිකව ප්‍රතික්‍රියාව කරන එක හරියි. නමුත් ලුණු කැටේ මොනවා වෙනවද? දිය වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ කැටය ඝන අවස්ථාවේ තියෙන කෙනා ද්‍රවයේ බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? අන්න භෞතික විපර්යාසයක් සිදු වෙන අවස්ථාව විපර්යාසයක් වුණා. ඊළඟ එක තමයි ළමයි මොකද්ද? සාමාන්‍යයෙන් අපි ගත්තොත් අයිස් කැටයක් එළියේ තියෙනවා. මම ෆ්‍රිජ් එකෙන් ගත්ත අයිස් කැටයක් මේසෙට තියලා තියෙනවා. හැබැයි අපි ටික වෙලාවක ඇවිල්ලා බැලුවා පස්සේ අයිස් කැටයක් අපිට බලන්න හම්බෙන්නේ නැහැ. නිකන් වතුර ටිකක් ගලාගෙන ගිහිල්ලා බලා ගන්න පුළුවන්. මොකද වෙන්නේ? පරිසරයේ තියෙන උෂ්ණත්වය හමුවේ අයිස් කැටේ ඝන ස්වභාවය අයින් වෙලා එය පරිවර්තනය වුණා කවුරු බවටද? ද්‍රවය බවට. අන්න එහෙනම් පදාර්ථයේ ඝන අවස්ථාවේ සිට ද්‍රව අවස්ථාවට සංක්‍රමණය වුණා. ඒවට අපි කියනවා අවස්ථාව විතරක් විපර්යාසයට ලක් කරලා. ඒ කියන්නේ අයිස් කැටේ ඔයා මේ සුලින් තියද්දිත් ඒකේ තියෙන වතුරම තමයි. හැබැයි ඔයා ඊළඟ අයිස් කැටේ නැති වෙලා පස්සේ වෙලාවක ඇවිල්ලා බලද්දි මේසෙම තෙත් වෙලා තියෙද්දි ඒ තියෙන්නේ මොනවද? ජලයම තමයි. රසායනික ස්වභාවය වෙනස් වෙලා නැහැ. හැබැයි මේ කවුරු වෙනස් වෙලා තියෙනවද? භෞතික අවස්ථාව වෙනස් වෙලා තියෙනවා. එහෙනම් රසායනික සංයුතිය වෙනස් වෙන්නේ නැතුව භෞතික අවස්ථාව විතරක් විපර්යාසයට ලක් වෙනවා නම් අපි ඒවට කියනවා මොනවා කියලාද? භෞතික විපර්යාස. පැහැදිලිද කිව්වද? අයිස් කැටයක් මේ දිය වෙන එක, ඉටිපන්දමක් දිය වෙන එක, ඔය වගේ දේවල් සාමාන්‍යයෙන් ඕකෙදි උදාහරණ විදිහට කතා කරන්න පුළුවන්. ඊළඟට අපි කතා කරනවා එහෙනම් අනිත් කොටස මොකද්ද? රසායනික විපර්යාස. භෞතික කියලා කියන්නේ රසායනික සංයුතිය වෙනසක් වෙන්නේ නැතුව සිද්ධ වෙන ඒවා. හැබැයි ළමයි රසායනික විපර්යාස කියලා කියන්නේ මොනවද? රසායනික සංයුතිය වෙනස් වෙලා අලුත් ද්‍රව්‍ය හදන ඒවා. කියන්නේ කලින් තියෙන කෙනා නෙවෙයි ප්‍රතික්‍රියාව අවසානයේදී හදනවා ඊට සාපේක්ෂව හාත්පසින්ම වෙනස් කෙනෙක්. එතනලා නව ද්‍රව්‍ය හදනවා නම් තියෙන කෙනෙක්ගේ රසායනික සංයුතිය වෙනස් වෙනවා නම් අපි කියනවා ඒක මොන විපර්යාස කියලාද? රසායනික විපර්යාස. පැහැදිලිද?
එතකොට ළමයි සාමාන්‍ය ප්‍රධාන වශයෙන් රසායනික විපර්යාස ආකාර හතරක් තියෙනවා. හරිද? උදාහරණයක් මෙහෙම අපි ගමු. රසායනික විපර්යාස එහෙම නැත්නම් රසායනික ප්‍රතික්‍රියා. රසායනික ප්‍රතික්‍රියා ළමයි ප්‍රධාන ආකාර හතරක් තියෙනවා. හරි හතරක්. අපි සාමාන්‍යයෙන් මෙතන පොඩ්ඩක් මේක ලේසි වෙන ගමු මෙහෙම. හරි. රසායනික විපර්යාස. හරි රසායනික විපර්යාස ආකාර හතරයි. හරි. රසායනික විපර්යාස ආකාර හතරයි. ආකාර හතරයි. හරි. එකක් තමයි ළමයි රසායනික සංයෝජන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. රසායනික සංයෝජන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. දෙවෙනි වර්ගයේ රසායනික වියෝජන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. රසායනික වියෝජන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. ඊළඟට ළමයි ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. ඒ වගේම ළමයි ද්විත්ව විස්ථාපන ප්‍රතික්‍රියා තියෙන්න පුළුවන්. ද්විත්ව ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. right. එතකොට ළමයි සංයෝජනයක් කියලා කියන්නේ මොකද්ද? සංයෝජනයක් කියලා කියන්නේ එකතු වෙනවා. වියෝජනයක් කියලා කියන්නේ නිකන් බිඳිලා යනවා, කැඩලා යනවා. ඒක ප්‍රතිස්ථාපනයි කියන්නේ ප්‍රතිස්ථාපනයි කියන්නේ නැවත වතාවක් ඇති වෙනවා. කී දෙනෙක්ද? එක්කෙනෙක්. ද්විත්ව ප්‍රතිස්ථාපනයි කියලා කියන්නේ නැවත වතාවක් ඒ කියන්නේ අයින් වෙනවා නැත්නම් වෙන තැනකට යනවා. කී දෙනෙක්ද? දෙන්නේ. පැහැදිලිද කිව්වොත් මම එකින් එකට එනකොට අදාළ කොටස නැවත විස්තර කරන් යන්න. පළවෙනියට එනවා ළමයි රසායනික සංයෝජන. ළමයි ඒක තේරුම් ගන්න ඕන සිද්ධිය වෙලා රසායනික සංයෝජනයටදී මොකද්ද වෙන්නේ? හිතන්න ළමයි දෙන්නේ එකතු වෙලා විවාහ වෙනවා. විවාහ වෙනවා. මොකද්ද වෙන්නේ? මම ගන්නවා පළවෙනි සංයෝගය A අනිත් කෙනා B සංඝටකය B දෙන්න එකතු වෙලා කවුරු හදනවද? C හදනවා. එතනවිලා සංයෝජනයි මේ දෙන්න අපි හිතමු දෙන්නේ ගෑනු ළමයා පිරිමි ළමයා මෙතන එකතු වෙලා එක්කෙනෙක් වුණා. හරිද? එහෙනම් මෙන්න වෙලා සංයෝජන ප්‍රතික්‍රියා. උදාහරණ ගත්තොත් ළමයා ඇවිල්ලා මේකට අපිට උදාහරණ ලියන්න පුළුවන් මොනවද? සාමාන්‍යයෙන් මේක තමයි පොදු ශෛලිය. හරි? මේක තමයි ඇවිල්ලා පොදු ශෛලිය. සංඝටක කිහිපයක් තියෙනවා. හැබැයි හැදෙන්නේ කවද ළමයි? තනි කෙනෙක්ව. සංඝටක කිහිපයක් තියෙනවා හැදෙන්නේ තනි කෙනෙක්. ඒතර විල හොඳම උදාහරණ සෙට් එක අපිට ගන්න පුළුවන් මොනවද? මේකෙදී උදාහරණයක් අපි ගමු H2 සහ N2 එකතු වෙලා කවුරු හදනවද ළමයි? ඇමෝනියාව හදනවා. ඇමෝනියාව හදනවා. මම මේ ප්‍රතික්‍රියා බැලන්ස් කරගෙන යනවා. H2 සහ N2 එකතු වෙලා කවුරු හදනවද? ඇමෝනියා හදනවා. ඊළඟ ළමයි හයිඩ්‍රජන් සහ ක්ලෝරින් එකතු වෙලා කවුරු හදනවද? HCl හදනවා. දෙකයි HCl. මේ රසායනික ප්‍රතික්‍රියා බැලන්ස් කරන විදිය ඔයගොල්ලෝ දන්නවා. හරි. එතන මේ වම් අත පැත්තේ තියෙන පරමාණු ගානයි දකුණු අත පැත්තේ තියෙන පරමාණු ගානයි සමාන වෙනවා. ඒතර මේ තියෙන්නේ තවත් එකක්. මේ දෙන්නේ එකතු වෙලා එක්කෙනෙක්ව හැදුවා. තව අපි ලියමු සෝඩියම් ඇවිල්ලා කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවද ළමයි? ඔක්සිජන් වායුවත් එක්ක ප්‍රතික්‍රියා හදනවා කවද? සෝඩියම් ඔක්සයිඩ්. දැන් බලන්න සංඝටක දෙකක් තිබ්බා. දෙකක්ම නෙවෙයි කිහිපයක් තියෙන්න පුළුවන්. සංඝටක කිහිපයක් එකතු වෙලා හැමතිස්සෙම කවද හැදුවේ ළමයි? එක්කෙනාවයි හැදුවේ. දැන් බලන්න මේ ප්‍රතික්‍රියාව මේ පැත්ත බැලන්ස් නැහැ. අපි මේ පැත්ත බැලන්ස් කරලා මේ පැත්ත දෙකක් දානවා. එතකොට ළමයි ඔක්සිජන් බැලන්ස් නේ. මේ පැත්තේ වම් අත පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකයි දකුණු අත පැත්තේ දෙවරක් එක දෙකයි. ඒතර ඔක්සිජන් හරියි. සෝඩියම් දෙවරක් දෙක හතරයි. එහෙනම් මේ පැත්තේ එකයි තියෙන්නේ. එක හතරක් කරන්න මම හතරක් දානවා. පැහැදිලිද කිව්වද? ඒතරයිලා මෙන්න තියෙනවා මොන ප්‍රතික්‍රියාවද? රසායනික සංයෝජන ප්‍රතික්‍රියා. ඊළඟ මම යනවා ළමයි ඊළඟ කොටස කතා කරන්න මොන ප්‍රතික්‍රියාවද? රසායනික වියෝජන ප්‍රතික්‍රියා. ළමයි රසායනික වියෝජන ප්‍රතික්‍රියාවේදී අපිට එනවා ප්‍රධාන උදාහරණ කිහිපයක්. මෙන්න එකක්. මේක තමයි මුලින්ම තේරුම් ගන්න ඕනේ මොනවාද සිද්ධිය? පොදු ශෛලිය මොකද්ද කියලා. මොකද්ද ළමයි වෙන්නේ? අර කලින් විවාහ වෙච්ච අය දැන් මොනවා වෙනවද? ඩිවෝස් වෙනවා. මොකද්ද වෙන්නේ? හිතන්න මෙහෙම එකක්. C කියන කෙනා දැන් ආපහු කැඩිලා යනවා ළමයි කාටද? A ට සහ B ට. ඒ කියන්නේ
ප්‍රතික්‍රියාව මොනවා වෙනවද? මේකේ අනිත් පැත්තට වෙනවා කියන එක නෙවෙයි අදහස. මේකෙන් ඇවිල්ලා එක්කෙනෙක්ව කිහිප දෙනෙක් බවට කැඩිලා යනවා. පැහැදිලිද? ඒතරයිල මොනවද උදාහරණ? මේක තමයි උදාහරණය H2O2. මෙතන H2O2 ළමයි සාමාන්‍ය නිරු එළියටදී පවා වියෝජනය වෙලා එයා පරිවර්තනය වෙනවා කවුරු බවටද? ජලය සහ ඔක්සිජන් වායුව බවට. පැහැදිලිද? ඒතකොට සාමාන්‍යයෙන් මෙයාට නිරු එළිය තිබ්බකම පටගාලා මෙයා වෙනස් වෙනවා. ඒ නිසා මෙයාව අපි ආරක්ෂා කරලා තියාගන්න ඕනේ. ඒත් මෙයාව අපි ආරක්ෂා කරන්න නිකන් හරියට අර දැන් මේක මම කිව්වේ අර විවාහය ගැන කතාවක්. එතකොට මේක ආරක්ෂා කර ගැනීම එක මොකද්ද? හිතන්න අර එක්ටම් ගේ ඉර කරා වගේ මේ චිත්‍රාව ඉර කරා වගේ මෙයා මොකද කරන්න ඕනේ? මෙයාව අපි දානවා මොකටද? දුඹුරු පාට බෝතල් වල. දාලා මෙයාව පරිස්සම් කරගන්න. පැහැදිලිද? ඇයි ඒ? ගම් හිරු එළිය වෙච්ච ගමන් මෙයාට ගාලා නියෝජනය. පැහැදිලිද? right. ඊළඟ එක තමයි කැල්සියම් කාබනේට්. කැල්සියම් කාබනේට් එක තාප වියෝජනය කළා කවුරු ලබා ගන්න පුළුවන්ද? කැල්සියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා ගන්න පුළුවන්. ඊළඟ එක ඇවිල්ලා ඔයගොල්ලන්ට මේක ඉස්සරහට බලා ගන්න පුළුවන් KMNO4 තාප වියෝජනය කළා අපිට ගන්න පුළුවන් පොටෑසියම් මැංගනේට්, මැංගනීස් ඩයොක්සයිඩ් සහ ඔක්සිජන් වායුව. ඉතින් මේ සියල්ල මොනවා වෙනවද? रासायनिक वियोजन प्रतिक्रिया पोटेशियम परमैंगनेट रත් කරොත් पोटेशियम मैंगनेट मैंगनीज डाइऑक्साइड සහ ඔක්සිජන් වායුව ලබා ගන්න පුළුවන්. ඒතර වෙලා මම මේ බැලන්ස් කරලා නැහැ මේ සමීකරණ. එහෙනම් ඔය විදිහට තමයි තියෙන්නේ. මෙන්න ඇවිල්ලා තමයි පොදු ශෛලිය. මෙන්න නම් පොදු ශෛලිය. පැහැදිලිද? එහෙනම් මම යනවා තමයි ඊළඟ එකට ඒක ප්‍රතිස්ථාපන. ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. ඒතර බලන්න මොකද වෙන්නේ කියලා ඒක ප්‍රතිස්ථාපන යටතේදී මේකදී හරි ඒක ප්‍රතිස්ථාපන යටතේදී අපි පොදු ශෛලිය මුලින් ඉගෙන ගමු. පොදු ශෛලිය මුලින් ඉගෙන ගමු ළමයි. හරි. මේකදී මෙන්න ඉන්නවා ළමයි එක්කෙනෙක් තනිකඩේ. මෙන්න ඉන්නවා ළමයි කපල් එකක්. මොකද වෙන්නේ? මේ කපල් එකෙන් එකක් ළමයි අයින් කර. කොල්ලා අයින් කර. මෙන්න ලා මොකද වෙන්නේ? නව කපල් එකක් හම්බුණා. අපි හිතමු AC මෙන්න දරුවෝ B තනි වුණා. මෙහෙම ප්‍රතික්‍රියා වෙන්න පුළුවන්ද ළමයි? පුළුවන්. මේවා තමයි ලෝකයේ වැඩිපුර සිද්ධ. එහෙනම් මෙන්න තනිකඩ මිනිස්සෙක් හිටියා. යුගලක් කියලා කියන්නේ සංයෝගයක්. සංයෝගයේ සංඝටක කැඩුවා. අයින් කරා. එක්කෙනෙක්ව වෙනම ස්ථාපනය කරා. එනිසා අපි කියනවා ඒක ප්‍රතිස්ථාපන. පැහැදිලිද? right. උදාහරණයක් කතා කරමු. මම උදාහරණ එකක් කියන්නම්. සිංක් ප්‍රතික්‍රියා කරනවා ළමයි. සිංක් ප්‍රතික්‍රියාශීලී. කොපර් සල්ෆේට් දුර්වලයි ළමයි. මොකද වෙන්නේ? හරියට නිකන් සල්ලි තියෙන මිනිස්සයා සල්ලි නැති කපල් එක කොල්ලව අයින් කරා වගේ. මොකද වෙන්නේ? අන්න right. එහෙනම් සිංක් ආව කොපර් සල්ෆේට් දිහා බැලුවා. කොපර් මේකට ගැලපෙන්නේ නැහැ. කොපර් අයින් කරා. මෙන්න එහෙනම් හැදුවා කවුද? සිංක් සල්ෆේට් කොපර් ළමයි තනි. අය කොපර් තනි. එහෙනම් මෙන්න ප්‍රතික්‍රියාව එක්කෙනෙක්ව සංයෝගයේ හිටපු එක්කෙනෙක්ව ගලවලා වෙනම ස්ථාපනය කරා. මේවට අපි කියනවා මොනවද? ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියා. පැහැදිලිද කිව්වද? ඔන්න ඒ කාරණේ හොඳට මතක තියාගන්න එහෙනම්. ඊළඟ එක අන්තිම එක ද්විත්ව ප්‍රතිස්ථාපනය. මොකද වෙන්නේ ළමයි? ද්විත්ව ප්‍රතිස්ථාපනයේදී ඉන්නේ සංයෝග කීයයිද? දෙකක්. AB සහ CD තමයි සංයෝග දෙක. මේ දෙන්න එකතු වෙලා හදනවා කාවද? මේ දෙන්නාගේ සංඝටක දෙක මේ දෙන්නා මොනා කර ගන්නවද ළමයි? හුවමාරු කර ගන්නවා, වෙනස් කරනවා. ඒ කියන්නේ මේගොල්ලෝ විවාහ වුණාට වැඩක් නැහැ. මේගොල්ලෝ ඉක්මනට ඩිවෝර්ස් වෙනවා. මේගොල්ලන්ගේ අතර තිබිච්ච බන්ධනේ බිඳිලා අලුත් දෙන්නෙක් ඇති. අලුත් දෙන්නෙක්. මෙන්න ළමයි. AC සහ DB එකතු වෙනවා. මොකද උනේ? මේක ළමයි කලින් කරගත්තා නම් මේ වගේ දුක් විඳින්න ඕනේ නැහැ. එහෙනම් මෙන්න ළමයි පොදු ශෛලිය. සංයෝග දෙකක සංඝටක දෙකම දෙන්නම හුවමාරු කර. පැහැදිලිද කිව්වද? ළමයි හොඳම උදාහරණය තමයි ඕනෑම අම්ල භස්ම ප්‍රතික්‍රියාව. මොකද වෙන්නේ? සෝඩියම් ක්ලෝරයිඩ් සහ ජලය හැදෙනවා බලන්න. මේකේ හිටපු ක්ලෝරින් මේකේ හිටපු සෝඩියම් එක පැනලා ගියා. මේකේ හිටපු හයිඩ්‍රජන් මේකේ හිටපු OH එක පැනලා ගිහිල්ලා
H2O හැදෙනවා. පැහැදිලිද කිව්ව දේ? ඊළඟ එක බේරියම් ක්ලෝරයිඩ් සහ සෝඩියම් සල්ෆේට් ප්‍රතික්‍රියා කරනවා. දැන් ඔයාලා දන්නවා බේරියම් යන්න ඕනේ මේකේ සල්ෆේට් එක අන්න රයිට් බේරියම් සල්ෆේට් හැදෙනවා. අනිත් කෙනා සෝඩියම් මේ පැත්තේ යනවා සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙනවා. පැහැදිලිද කිව්වද? එතනයිලා මෙන්න අදාළ ප්‍රතික්‍රියා සෙට් එක මේකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් අදාළ මොන වගේ ප්‍රතික්‍රියා මේකෙදි සිද්ධ වුණාද කියලා. රයිට් එහෙනම් මේ තියෙන ළමයි අදාළ ප්‍රතික්‍රියා සෙට් එකම තමන්ට මේක මොනවා හරි අයිඩියා එකක් නැත්නම් සහ මේක දාගන්න අවශ්‍යයි නම් ඉක්මන් කරලා මේක දාන්න. හරි ඉක්මනින් මේක දාන්න. හරි හරි අපි එහෙනම් ඔය රසායනික ප්‍රතික්‍රියා හතර ගැන කතා කරලා ඉවර වෙලා දැන් යනවා ඊට පස්සේ කොටස ගැන කතා කරන්න. මේකෙදි මම එකක් ඉගෙනනවා ළමයි අර ඒක ප්‍රතිස්ථාපන ප්‍රතික්‍රියාවල මතක ඇති ඔයගලන්ට සිංක් වගේ කෙනෙක් කොපර් එක්ක ප්‍රතික්‍රියා කරනවා. කොපර් සල්ෆේට් එක්ක ප්‍රතික්‍රියා කරනවා. හදනවා මේකේ කොපර් අයින් කරලා සිංක් සල්ෆේට් සමග කොපර්. මංගෝ කොපර් තනි වෙනවා. මේ වගේ ප්‍රතික්‍රියාවක් ළමයි වෙන්න පුළුවන්. හැබැයි ළමයි හිතන්න දැන් ඔය තියෙන තරහට ඊළඟ ආත්මෙදී අපි හිතමු කොපර් එනවා ළමයි ප්‍රතික්‍රියා කරන්න කාත් එක්කද? ඔන්න පරණ ණය පියව ගන්න එනවා. දැන් බන්ධනගත වෙලා සිංක් සල්ෆේට්. මොකද උනේ ඊළඟ භවයේ උපදිලා සිංක් සල්ෆේට් කඩන්න බලාගෙන වැඩේ හරියනවද ළමයි? මලාට කඩන්න බැලම මේ බන්ධන. මේක වෙන්නේ. මලාට ඒක වෙන්නේ. දැන් පොඩි ප්‍රශ්නයක් වෙනවා. මෙයා මෙහෙම වෙන්නේ. ඇයි? මෙයා මෙහෙම නොවන්නේ ඇයි? මෙයා මෙහෙම වෙන්නේ ඇයි? මෙයා මෙහෙම නොවෙන්නේ ඇයි? ඔන්න ඔක පදනම් කරගත්ත ළමයි විද්‍යාඥයෝ ඔකට උත්තරයක් කිව්වා මොන ශ්‍රේණියෙන්ද? සක්‍රියතා ශ්‍රේණිය. ඒ කියන්නේ ලෝහ ඒවා වල තියෙන ප්‍රතික්‍රියාශීලීත්වය පදනම් කරගෙන මොනවා බවට පත් කරාද? ඒවා පෙළගස්වගෙන කියනවා. පැහැදිලිද කිව්වද? ඉතරයිලා ඒ පෙළගස්ව ශ්‍රේණියට අපි කියනවා කියලාද? සක්‍රියතා ශ්‍රේණිය. පැහැදිලිද කිව්වද? ඉතරයිලා ඔන්නෝ තමයි දාල සිද්ධිය. එතකොට සක්‍රියතා ශ්‍රේණිය ඒගොල්ලෝ ලියාගෙන යද්දි කොහොමද ළමයි ලිව්වේ? හොඳට තේරුම් ගන්න. මේක අපිට ඊට පස්සේ පැහැදිලි කරන්න පුළුවන්. ඒගොල්ලෝ ලෝහ සෙට් එකම අරගෙන ඒ ලෝහ ජලය සමග අම්ල සමග භස්ම සමග වාතය සමග මේ ඕනෑම එකක් සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා පෙළ ගැස්සුවා. ඒතර ඒ පෙළ ගැස්සපු විදිය තමයි මේ මම දැන් ලියන ශ්‍රේණියෙන් ලැබෙන්නේ. පැහැදිලිද? ඒතර මොකක්ද මේ ශ්‍රේණිය? අපි කියන එකට මොන ශ්‍රේණිය කියලාද? සක්‍රියතා ශ්‍රේණිය. උඩින් ඉන්නේ ළමයි පොටෑසියම්, ඊළඟට විලා සෝඩියම්, ඊළඟට කැල්සියම්, ඊළඟට මැග්නීසියම්, ඊළඟට ඇලුමිනියම්, ඊළඟට සිංක්, ඊළඟට යකඩ, ඊළඟට ටින්, ඊට පස්සේ ලෙඩ්, ඊට පස්සේ හයිඩ්‍රජන්, ඊළඟට කොපර්, ඊළඟට මර්කරි, ඊට පස්සේ සිල්වර්, ඊට පස්සේ ප්ලැටිනම්, ඊට පස්සේ අවුරම්. මෙන්න ළමයි සක්‍රියතා ශ්‍රේණිය. ඒතර ළමයි මේකේ මෙන්න මෙයා අතිශය වැදගත් කවුද? හයිඩ්‍රජන්. ළමයි මේ ශ්‍රේණියේ උඩ ඉඳන් පල්ලෙහාට යනකොට අපි දන්නවා මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය මොකද වෙන්නේ ළමයි? මේගොල්ලන්ගේ ප්‍රතික්‍රියාශීලීත්වය මොනවා වෙනවද ළමයි? පල්ලෙහාට යනකොට එන්න මොනවා වෙනවද? අඩු වෙනවා. ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි මේක අපි 11 වසරේදී උගන්වනවා. මෙන්න මේ හයිඩ්‍රජන් සාපේක්ෂව උඩ ඉන්න අයට හැකියාව තියෙනවා ළමයි මොනා කරන්නද? ඉලෙක්ට්‍රෝන පිට කරන්න. මොනා කරන්නද හැකියාව තියෙන්නේ? ඉලෙක්ට්‍රෝන පිට කිරීමට හැකි. ඒ කියන්නේ ළමයි
මේගොල්ලන්ට මොනවා වෙන්න පුළුවන්ද? ඔක්සිකරණය වෙන්න පුළුවන්. ඔක්සිකරණය විය හැකිය. හරි. එහෙනම් මේගොල්ලෝ ඔක්සිකරණය වෙනවා නම් ළමයි හයිඩ්‍රජන් ගෙන් පල්ලෙහා සෙට් එක මොකද වෙන්නේ? හයිඩ්‍රජන් ගෙන් පල්ලෙහා සෙට් එක මෙයා මොනා කරනවද? ඉලෙක්ට්‍රෝන පිට කරනවා නම් මේගොල්ලෝ ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඊළඟට ළමයි මේක ඔක්සිකරණය වෙනවා නම් පල්ලෙහාට යනකොට ඔක්සිහරණය වෙනවා. ඒතර විල ඔය කාරණා ටික හරි. ඊළඟට මේ පැත්තට යනකොට නම් ප්‍රතික්‍රියාශීලීත්වය අඩු වෙනවා. මොකද මතක තියාගන්න. විභාගයට ළමයි මේ ශ්‍රේණිය Tamanට කටපාඩම් කරලා තියෙන එක අතිශය වැදගත්. විභාගයට මේක අහනවා. හරි මේක අහනවා විභාගයට කොහොමද? එහෙනම් ළමයි සාකච්ඡා ශ්‍රේණියෙන් දැන් මතක ඇති දැන් තේරෙනවා කොපර් සල්ෆේට් කොපර් පල්ලෙහා ඉන්නවා සිංක් ප්‍රතික්‍රියා කරනවොත් කොපර් සහ සිංක්ෙන් කවුද ප්‍රතික්‍රියාශීලී? සිංක් ළමයි. එතනවිලා සිංක් කොපර්ව අයින් කරනවා. යාට මේ හැකියාවක් තියෙනවා. හැබැයි කොපර් පල්ලෙහා ඉන්නේ ප්‍රතික්‍රියාශීලීත්වය අඩුයි. ඒතර කොපර්ට පුළුවන්ද සිංක්ව ගලවන්න? නැහැ ළමයි. සිංක්ව ගලවන්න ඕන නම් සිංක්ට වඩා උඩින් ඉන්න කෙනෙක් මොනවා කරන්න ඕනද? ප්‍රතික්‍රියා වෙන්න. ඔන්න ඔක තමයි සක්‍රියතා ශ්‍රේණියේ ගන්න අවබෝධය. ඒ කියන්නේ ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය ගැන අයිඩියා එකක් ගන්න මේ ශ්‍රේණිය වැදගත්. ඊළඟට ළමයි 11 ගන්නනවා මේ රසායනික කෝෂ ගැන. කෝෂ වල ඉලෙක්ට්‍රෝන තෝරද්දී කොහොමද සක්‍රියතාවය පදනම් කරගන්නේ? ඊළඟට ඇවිල්ලා සාමාන්‍ය ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය ගැන හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊළඟට ලෝහ නිස්සාරණය කරගන්න භාවිතා කරන්න ඕනේ මූලධර්ම ගැන ඉගෙන ගන්නත් මේක අතිශය වැදගත්. ඊළඟ කාරණය තමයි ළමයි විද්‍යුත් විච්ඡේදන ක්‍රියාවලියටත් ඇවිල්ලා මේ සක්‍රියතා ශ්‍රේණිය සෑහෙන වැදගත්. ඒතර භාවිත මොනවද කියලා අහුවොත් එකක් ඇවිල්ලා ලෝහවල සක්‍රියතාවය ගැන හොඳ අයිඩියා එකක් ගන්න මේ ශ්‍රේණිය වැදගත්. ඒ කියන්නේ උඩින් අය ප්‍රතික්‍රියාශීලීත්වය අධික බවත් පල්ලෙහා ඉන්න සෙට් එක ප්‍රතික්‍රියා කරන්නේ නැති බවත් මේකෙන් ඔප්පු වෙනවා. පැහැදිලිද? ඊළඟ ඇවිල්ලා ඊළඟ සාමාන්‍ය දේ තමයි රසායනික කෝෂ වල ඉලෙක්ට්‍රෝඩ තෝරද්දී සක්‍රිය සහ නිෂ්ක්‍රීය ඉලෙක්ට්‍රෝඩ වලට මේක වැදගත්. ඊළඟට විද්‍යුත් විච්ඡේදනයට මේක වැදගත්. ඊළඟ කාරණය ඇවිල්ලා සාමාන්‍යයෙන් ලෝහ නිස්සාරණය කරගන්න සක්‍රියතා ශ්‍රේණිය වැදගත්. හේතුව ළමයි මේවා රසායනික ප්‍රතික්‍රියා මගින් නිස්සාරණය කරන්න පුළුවන්. හැබැයි මේ හයිඩ්‍රජන් පල්ලෙහා ඉන්න සෙට් එක ප්‍රතික්‍රියා කරනවා අඩුයි. ඒතර වෙලා මෙයා අපිට රසායනික ප්‍රතික්‍රියා පදනම් කරගෙන පාවිච්චි කරලා නිස්සාරණය කරගන්න බෑ. යාට වෙනම මූලධර්ම පාවිච්චි කරන්න. පැහැදිලිද? ඔන්න ඔක තමයි ඇවිල්ලා සාමාන්‍යයෙන් සක්‍රියතා ශ්‍රේණියේ වැදගත්කම් සෙට් එක තියෙන්නේ. හරි? ඔය ටික දාගන්න ඕන නම් සක්‍රියතා ශ්‍රේණිය. හරි. හරි. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට ළමයි. හරි. ලෝහවල ප්‍රතික්‍රියාශීලීත්වය ගැන කතා කරන්න යන්නේ. හරි. මුලින්ම මම උගන්වනවා ළමයි ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? ලෝහ අම්ල සමග. එහෙනම් මෙන්න ලෝහයක් අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිහ. උදාහරණයක් සෝඩියම් ප්‍රතික්‍රියා කරනවා HCl එක හදනවා සෝඩියම් ක්ලෝරයිඩ් ධන කවුද ජලය. මැග්නීසියම් H2SO4 එක ප්‍රතික්‍රියා කරනවා. මැග්නීසියම් සල්ෆේට් හදනවා පිට කරනවා H2. සෝඩියම් ප්‍රතික්‍රියා කරනවා ළමයි නයිට්‍රික් අම්ලය සමග. සෝඩියම් නයිට්‍රේට් සමග H2 පිට කරනවා. කැල්සියම් ප්‍රතික්‍රියා කරනවා HCl එක කැල්සියම් ක්ලෝරයිඩ් සහ H2 පිට කරනවා. එතන ඉලා ඔන්න ඔක තමයි අදාළ සිද්ධිය. එතන මේක හොඳට මතක තියාගන්න. මෙන්න එහෙනම් අම්ල සමග ප්‍රතික්‍රියාවේදී සිද්ධ වෙන දේ ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් ළමයි අදාළ ලෝහයේ ලෝහ ලවණය සහ කවුරු ලබා දෙනවද? ජලය ලබා දෙනවා. මේක තමයි අදාළ සිද්ධිය. එහෙනම් මෙන්න තියෙනවා ප්‍රතික්‍රියාව ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරොත් ලෝහ ලවණය අදාගෙන දෙනවා. හරි. සාමාන්‍යයෙන් ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. හරිද? එහෙනම් ඔය විදිහට මතක තියාගන්න කාටද මේක දා ගන්නවා නම් ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරලා ලෝහ ලවණය සහ ජලය හදාගෙන යනවා. හරි ළමයි. එතකොට මේ මුල් ටික පේන්නේ නැත්නම් මේ උඩ කොටස් ටික මම ආපහු ඔය ටික ලියනවා. හරි. මම මේ මාතෘකාව ලියන ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා නිකන්නේ. එතකොට මම 1 2 සමීකරණ දෙකක් ලිව්වා.
මම තව සමීකරණ දෙකක් ලියනවා මේ විදිහට පල්ලෙහා. සෝඩියම් ප්‍රතික්‍රියා කරනවා හයිඩ්‍රොක්ලෝරික් ඇසිඩ් එක්ක පිට වෙනවා සෝඩියම් ක්ලෝරයිඩ් සමග හයිඩ්‍රජන්. මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා H2SO4 එක්ක. ඒතර ඊළඟ මැග්නීසියම් සල්ෆේට් හදනවා. ඊට අමතරව පිට වෙනවා මොන වායුවද? හයිඩ්‍රජන් වායුව. එහෙනම් ඔය තියෙන්නේ මොනවාද? ලෝහ අම්ල සමග ප්‍රතික්‍රියා කරන විදිය. හරිද? හරි. මේ තියෙන ළමයි ලෝහ කිහිපයක් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියන එක ජලයේ අවස්ථා තුනක් යටතේ මම විස්තර කරනවා. එකක් සිසිල් ජලය සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? උණු ජලය සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ? සහ හිමාලය සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද? ඒතරයිලා මේ ලෝහ ටික දැනගත්තම ඇති. ඊට පස්සේ ඇවිල්ලා මේවා එක එක ජල කොටස් සමග ප්‍රතික්‍රියා කරලා හදන්නේ මොනවද කියන එක විභාගෙදී අහනවා. හරිද? මම එකින් එකට යනවා. පළවෙනි එක දෙනවා තමයි සෝඩියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාව. අපි දන්නවා විද්‍යාගාරයේදී සෝඩියම් කැටයක් අරගෙන ඇවිල්ලා සෝඩියම් කපලා කෑල්ලක් අරගෙන වතුරට දැම්මම සාමාන්‍ය වතුරට දැම්මම සූහන නම්මගෙන වේගෙන් කැලැත්තෙනවා. වේගෙන් ගමන් කරනවා. ඒ කියන්නේ මෙයා ඇවිල්ලා සුළු පරිමාණයක් හරි සිසිල් ජලයට දාපු ගමන් ඉතා හොඳින් ප්‍රතික්‍රියා වෙනවා. ඒකයිලා මෙයා හදනවා ළමයි මොනවද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සමග කවුරු හදනවද? H2 හදනවා. පැහැදිලිද? ඊළඟ එක තමයි ළමයි එහෙනම් මෙයා සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා නම් අනිවාර්යයෙන් කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවද? උණු ජලය එක්ක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්නේ නැහැ හේතුව අධික තාපදායක සහ අධික ප්‍රතික්‍රියාශීලීත්වයක් තියෙනවා උණු ජලයට සෝඩියම් දාන එක. හේතුව සිසිල් ජලයට දාලා සාමාන්‍ය සූහනක් නංවනවා නම් උණු ජලය කියන්නේ ප්‍රතික්‍රියාශීලතාවය වැඩි කරන උෂ්ණත්වය වැඩි පද්ධතියක්. ඒතරයිලා තවත් මෙයාගේ ශීඝ්‍රතාවය මොනවා වෙනවද? වැඩි වෙනවා. ඒතරයිලා මේකෙදිත් හදන්නේ අර කතාවම තමයි. නමුත් අධික ප්‍රතික්‍රියාශීලීත්වයෙන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ H2 හදනවා. පැහැදිලිද? මේ පද්ධතියට විනෝත්තරින් බිඳු කිහිපයක් දැම්මොත් මේ පද්ධතිය මොන පාට වෙනවද? රෝස පාට වෙනවා. හේතුව අදාළ පද්ධතිය මේ තියෙන යවුනා වෙනවද? භාෂ්මිකයි. හරිද? එහෙනම් අනිවාර්යෙන් හිමාලය සමග ප්‍රතික්‍රියා කරනවා. වෙනස් කතාව හිමාලය සමග කවුරු හදනවද? සෝඩියම් ඔක්සයිඩ් හදනවා. ඊට අමතරව කවුරු හදනවද? H2 හදනවා. මොනවද එන සිද්ධිය? සෝඩියම් ඔක්සයිඩ් හදනවා H2 හදනවා. ඒ කියන්නේ ජලය සමග මෙයා ප්‍රතික්‍රියා කරද්දී හයිඩ්‍රොක්සයිඩ් හදනවා. හිමාලය සමග ප්‍රතික්‍රියා කරද්දී ඔක්සයිඩ් හදනවා. පැහැදිලිද? ඊළඟට ඇවිල්ලා මැග්නීසියම්. දැන් දැනගන්න සිද්ධිය ළමයි මැග්නීසියම් සිසිල් ජලය සමග ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඇවිල්ලා මැග්නීසියම් කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද? උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒත් හදන්නේ කවුද? මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩම තමයි. පිට වෙනවා මොන වායුවද? හයිඩ්‍රජන් වායුව. උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන්නේ හිමාලය සමග ලොවෙත් ප්‍රතික්‍රියා කරනවා. කොහොමත් ඔක්සයිඩය හදන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් සහ මේ හයිඩ්‍රජන් පිට වෙනවා. ඊළඟ කෙනා ලස්සන කෙනෙක් ළමයි බෙරලියම් සිසිල් ජලයට දැම්ම කියලා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ පද්ධතිය රත් කරා කියලා ඒකෙදී අපව ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒතරයිලා බෙරලියම් සිසිල් ජලය සහ උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි යා ප්‍රතික්‍රියා කරනවා ළමයි කාත් එක්කද? හිමාලය සමග හදනවා කවද? ඒත් වෙන කවුරුත් නෙමෙයි ඔක්සයිඩයමයි බෙරලියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායු. කැල්සියම් මොකද වෙන්නේ ළමයි? කැල්සියම් අනිවාර්යෙන් ප්‍රතික්‍රියා කරනවා සිසිල් ජලය සමග. එනං කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් කොහොමද? H2 වායුව. සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරනවා නම් උණු ජලය සමග කොහොමද ප්‍රතික්‍රියා කරනවා? එහෙනම් ඇවිල්ලා කැල්සියම් හයිඩ්‍රොක්සයිඩ් දන H2 හද. හිමාලයක ප්‍රතික්‍රියා කරද්දී කැල්සියම් ඔක්සයිඩ් සහ H2 හද. පොටෑසියමුත් එහෙමයි කිසි වෙනසක් නැහැ, කරදරයක් නැහැ. මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා කරනවා. KOH ධන H2 හදනවා. ආපහු මෙතනදී උණු ජලයේදී KOH සහ H2 හදනවා. නමුත් මේ ප්‍රතික්‍රියාවට වඩා මේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ගොඩක් වැඩි. මේකෙදී හදනවා K2O ධන H2. එහෙනම් මේ තියෙන දාලා ඔක්සයිඩ්. ඒ කාරණා ටික හොඳට මතක තියාගන්න. ජලය සමග ජලයේ විවිධ අවස්ථා සමග ලෝහ ප්‍රතික්‍රියා කරන විදිය තමයි මේ දකින්න තියෙන්නේ. හරි. ඊළඟට අපි කතා කරමු දැන් මුලින් කතා කරා ජලය සමග ඊට පස්සේ විල අම්ල සමග දැන් කතා කරන අන්තිම කොටස
ඔක්සිජන් ඒ කියන්නේ සාමාන්‍ය වායු ගෝලයේ වාතය සමග කොහොමද ප්‍රතික්‍රියා කරන්නේ ලෝහ කියලා. හරිද? පටපට කරලා කතා කරගෙන යන්න. මුලින්ම අපි ඉගෙන ගත්ත ඒතකොට ඇවිල්ලා අම්ල සමග ඊට පස්සේ කතා කරා ජලය සමග දැන් කතා කරනවා සාමාන්‍ය වාතය සමග කොහොමද ලෝහ ප්‍රතික්‍රියා කරන්නේ. දැනගන්න ප්‍රධාන කාරණය තමයි මතක තමයි සල්ෆර් ශ්‍රේණිය ඉගෙනුවා. ඒකේ පල්ලෙහාම හිටියේ කවුද? සිල්වර්. ඊට පස්සේ ඇවිල්ලා මර්කරි හිටියා. ඊට පස්සේ සිල්වර්. ඊට පස්සේ ප්ලැටිනම්. ඊට පස්සේ ඇවිල්ලා අවුරන්. මෙන්න මේ හතර දෙනා ළමයි. මේ හතර දෙනා ඔක්සිජන් වායුව සමග මොනවා වෙන්නේ නැද්ද? ප්‍රතික්‍රියා කරන්නේ. මම කිව්වා සක්‍රියදර්ශනීය වඩාත් පල්ලෙහාන් ඉන්න සෙට් එක මොනවා වෙන්නේ නැහැ කියලාද? ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඒතර විලා මේකෙදිත් ඒ විදිහම තමයි වෙන්නේ. මර්කරි, සිල්වර්, ප්ලැටිනම් සහ අවුරන් මේ කියන්නේ ගෝල්ඩ් නැත්නම් රන් ඔක්සිජන් වායුව සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හිතන්න මෙන්න මේ විදිහට මේසෙ උඩ තියලා තියෙනවා යකඩ සහ මුද්දා. එතකොට ඉතා ඉක්මනින් මඩ කරගන්නේ මොකද්ද? යකඩනේ මඩ කරගන්නවා මුද්ද මඩ කරගන්නේ නැහැ. හේතුව ඇයි? මුද්ද රන් වලින් හදලා තියෙන්නේ. මලකඩ කරනවා කියන එක සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ඒකෙදි ඔක්සිජන් සහ ජල වාෂ්ප තියෙන පද්ධතියකදී එයා මේ ෆෙරික් ඔක්සයිඩ් හදනවා. ඒතකොට ෆෙරික් ඔක්සයිඩ් හදද්දී මේ දුඹුරු පාට පොඩි අවක්ෂේපයක් වගේ බලා ගන්න හැකියාව තියෙනවා අදාළ ද්‍රව්‍ය වටේ. ඒතකොට ඒකට යකඩයනේ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්න ඕනේ. හැබැයි විලා මෙතන තියෙන විදිහට රන් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ ඔක්සිජන් එක. ඒ කියන්නේ යාම මලකට කරන විදිහක් නැහැ. පැහැදිලිද කිව්වද? ඒතර විලා මේගොල්ලෝ ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. ඊළඟ එක තමයි ළමයි උදාහරණයක් ගමු අපි සෝඩියම්. සෝඩියම් ළමයි පදේ තියාගන්න. සෝඩියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා හදනවා කවුද? සෝඩියම් ඔක්සයිඩ්. සෝඩියම් ඔක්සයිඩ්. ඊළඟට ඇවිල්ලා මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් සමග හදනවා කවද? මැග්නීසියම් ඔක්සයිඩ්. හරිද? ඊළඟට ඔන්න ඒ කාරණා ටික මතක තියාගන්න. සිංක් වැදගත් ළමයි. සිංක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරද්දී හදනවා සිංක් ඔක්සයිඩ්. ළමයි මේ සිංක් ඔක්සයිඩ් මොන පාටයිද? කහ පාට කෙරේ. සිංක් ඔක්සයිඩ් ඇවිල්ලා කහ පාටයි. ලස්සන සිද්ධියක් වෙනවා ළමයි. මෙයාව තවදුරටත් රත් කරද්දී හරි මෙයා තවදුරටත් රත් කරද්දී මෙතන පොඩි වැරදීමක්. කහ නෙමෙයි මේක සුද්ධ. හරි මුලින්ම සුදු. හරි සුදු. ඊට පස්සේ මේක රත් කරද්දී මොනවා වෙනවද? සිංක් ඔක්සයිඩ්ම තමයි ළමයි. ද්‍රව්‍ය වෙනසක් නැහැ. හැබැයි මේකේ පාට වෙනසක් වෙනවා. සුදු පාට මොන පාට වෙනවද? කහ පාට. මේක ඇවිල්ලා ටිකක් වැදගත් කොටසක්, වැදගත් පරීක්ෂණයක්. ඒ නිසා මතකයේ තියාගන්න. සිංක් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා සුදු පාට අවක්ෂේපයක් දෙනවා. ඒක ඇවිල්ලා රත් කරද්දි මොනවා වෙනවද? නැවත වතාවක් කහ පාට දෙනවා. පැහැදිලිද කිව්වද? ඔන්න ඒ කාරණා ටික තමයි තියෙන්නේ. හරි. මම පල්ලෙහානොත් ඔය සමීකරණ ටික ආපහු ලියාගෙන යන්නම් කාටද පේන්නේ නැත්නම්. හරි. සෝඩියම් මැග්නීසියම් අනිත් ඒවා ටික. එහෙනම් මේ හරිය මගේ ලියන්නම් මම සෝඩියම් එක. හරි. සෝඩියම් සමීකරණය මෙහෙම ලියන්නම් මම. ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කළා සෝඩියම් ඔක්සයිඩය හදනවා. හරිද? right. එතකොට ඇවිල්ලා මේ හැදෙන ඔක්සයිඩ් හැම එකක්ම ළමයි ලෝහ ඔක්සයිඩ්. මේ හැදෙන හැම ඔක්සයිඩයක්ම මොනවා වෙනවද ළමයි? මේ තියෙන ඕනෑම ඔක්සයිඩයක් මොන ඔක්සයිඩද? මේවට අපි කියනවා භාෂ්මික ඔක්සයිඩ්. හේතුව ලෝහ භාෂ්මිකයි. ඒ නිසා ලෝහ හදන ඔක්සයිඩ් සහ හයිඩ්‍රොක්සයිඩ් සියල්ල මොනවා වෙනවද ළමයි? භාෂ්මිකයි. එතකොට හිතන්න මේ ඔක්සයිඩේ වතුරට ගිහින් දැම්මොත් හදන්නේ කවුද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාව දැම්මොත් සිංක් හයිඩ්‍රොක්සයිඩ්. මෙයාව දැම්මොත් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔක්සයිඩේ භාෂ්මිකයි නම් ළමයි වතුරට දාලා හදන හයිඩ්‍රොක්සයිඩ් මොනවා වෙනවද? භාෂ්මිකයි. එහෙනම් ඇවිල්ලා මේක හොඳට මතක තියාගන්න. මේක තමයි භාෂ්මික තත්ත්වය සහ වාතය සමග ප්‍රතික්‍රියා කරන විදිහ. පැහැදිලිද? right. ඊළඟ දේ තමයි ළමයි සාමාන්‍යයෙන් මතක තියාගන්න ඇලුමිනියම්ට පුළුවන් හැකියාවක් තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරන්න. එයා හදනවා Al2O3 සංයෝගය. විශේෂයි ඇලුමිනියම්ට ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කාත් එක්කද? නයිට්‍රජන් වායුවත් එක්ක. ඒකට යාට ඕන කරන ද්‍රවීකාරක බලය තියෙනවා. ද්‍රවීකාරක බලය සිලබස් නැහැ නිසා ලොකුට අවශ්‍ය නැහැ. එහෙනම් මෙයා හදනවා ළමයි මොකද්ද? ඇලුමිනියම් නයිට්‍රයිඩ්. ඒතරයිලා නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කරන්න හැකියාව තියෙනවා. ඒකට ඔක්සිජන් වායුව මේ වායුව අමතරව මොන වායුවත් එක්ක ප්‍රතික්‍රියා කරනවද? නයිට්‍රජන් සමග ප්‍රතික්‍රියා කළා මේ වගේ කිරකට වෙනස් සංයෝග දෙකක් දෙනවා.
එහෙනම් මතක තියාගන්න ලෝහ හැම එකටම ළමයි නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. උදාහරණයක් ගත්තොත් ඇවිල්ලා සෝඩියම්ට නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. හරි. සෝඩියම්ට නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරන්න බෑ. හරි. මේ කාරණේ මතක තියාගන්න. කැල්සියම් ගත්තොත් ඒ වගේම මැග්නීසියම් ගත්තොත් ඔය හැමෝම දෙවෙනි කාණ්ඩයේ අයට නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කිරීම නැති. හරි. එහෙනම් ඒගොල්ලෝ අනිවාර්යයෙන් ප්‍රතික්‍රියා කරනවා. මම තව එකක් කියන්නම්. දෙවෙනි මේ කාණ්ඩයේ අය මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා. හදනවා ළමයි මෙන්න මේ විදිහට මැග්නීසියම් 3n2. එහෙනම් දැන් දන්නවා පළවෙනි කාණ්ඩයේ අය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ නයිට්‍රජන් සමග. හැබැයි දෙවෙනි කාණ්ඩය ප්‍රතික්‍රියා කරනවා. හැබැයි ළමයි තේරුම් ගන්න සිද්ධිය අපි ආවර්තිත අවගුව අඳින්න ගත්තොත් ළමයි පළවෙනි කාණ්ඩයේ ඉන්නවා පිළිවෙල මතක් කරගෙන යන්න පල්ලෙහාට හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම් සහ පොටෑසියම්. දෙවෙනි එකේදී බෙරිලියම්, මැග්නීසියම් සහ කැල්සියම්. මම මේ පොඩ්ඩයි ඉන්නේ මේ කොට එක විතරයි. එතන වෙලා පළවෙනි කාණ්ඩය කියන්නේ මෙන්න මේ කාණ්ඩය, දෙවෙනි කාණ්ඩය කියන්නේ මේ කාණ්ඩය. එතන දෙවෙනි කාණ්ඩයේ ඕනෑම කෙනෙක් ළමයි කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද නයිට්‍රජන් එක ප්‍රතික්‍රියා කරනවා. හැබැයි මෙයාගේ සෝඩියම් සහ පොටෑසියම් ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මේ හරි පාලා දෙනවා සීසියම් ෆ්‍රැන්සියම් ගොඩක් ඒවා තියෙනවා. නමුත් අතිශය විශේෂ තැනක් ළමයි පළවෙනි කාණ්ඩයේ උනාට ලිතියම් කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද ළමයි? ලිතියම් කාත් එක්ක ප්‍රතික්‍රියා කරනවාද නයිට්‍රජන් වායුව ප්‍රතික්‍රියා. දැන් නිකන් හිතන්න ළමයි ඉස්කෝලේ එක වුණාත් ඔය පොඩි පන්ති වල ඉන්න අය ලොකු අය එක්ක ගනුදෙනු කරනවානේ. ආදී වගේ තමයි අවස්ථාව. ඉන්නේ පළවෙනි කාණ්ඩේ අනිත් අය ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. හැබැයි මෙයා ප්‍රතික්‍රියා කරනවා අනිත් අය. ඒ කියන්නේ දෙවෙනි කාණ්ඩේ කට්ටිය වගේ. පැහැදිලිද කිව්වද? හොඳ උදාහරණයක් හොඳට මතක තියාගන්න නම් ලිතියම් සහ දෙවෙනි කාණ්ඩය ප්‍රතික්‍රියා කරනවා N2 සමග. පළවෙනි කාණ්ඩේ ලිතියම් හැර අනිත් ඒවා ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. පැහැදිලිද කිව්වද? එහෙනම් ඔතනින් ඇවිල්ලා වාතයේ සමග ප්‍රතික්‍රියාව අවසන් වෙනවා. ඉක්මනට තමයි අවශ්‍ය නම් මොන හරි දෙයක් නින්දාගන්න. හරි. අපි සම්ප්‍රදාය ශ්‍රේණිය පදනම් කරගෙන මම මේ පාඩම පටන් ගන්නද කිව්වා අපිට ප්‍රධාන විස්තරණ දෙකක් ගැන ඉගෙන ගන්න තියෙනවා කියලා. එතකොට ඒ විස්තරණ දෙක ඉගෙන ගනිද්දි මොකද වෙන්නේ? එකක් තමයි යකඩ නිස්සාරණය, අනිත් එක වෙන රන් නිස්සාරණය. රන් නිස්සාරණය කරගෙන මම පැහැදිලි කිරීමක් කරගෙන යන්නම්. රන් නිස්සාරණයේදී සාමාන්‍යයෙන් සිද්ධ වෙන ළමයි රන් විදියට තියෙන්නේ නැහැ. ඒතකොට රන් විදියට තියෙනවා නම් පල්ලෙහා කියන පොළව ඇතුලේ අපි අමුතුවෙන් රන්ව නිස්සාරණය කරගන්න ඕනේ නැහැ නේ වෙනව ගන්න. කියන්නේ රන් ඉන්නේ වෙනස් මේ විදිහකට වෙනස් සංයෝගයක් විදිහට. එතකොට ඒකෙන් රන් වෙනම අපි ගන්න ඕනේ රන් අඩංගු ලෝපස් වෙනවා. අන්න ඒ ලෝපස් වලින් අපි මොනවා කරන්න ඕනද? රන් අයින් කරගන්න ඕනේ. ඒකට සාමාන්‍යයෙන් ඒක අපි කුඩු කරලා ළමයි විශාල ජලපාරකට ඇල්ලුවා පස්සේ මොනවා වෙනවද? ඒ ජලපාරයෙන් මොකක් වෙනවද? ඝනත්ව වෙනස නිසා රන් මොනවා වෙනවද? අයින් වෙලා යනවා. පැහැදිලිද කිව්වද? රන් මොකද කරන්නේ? අර ලෝපස් ටික කුඩු කරලා අපි ඇවිල්ලා මොනා කරගන්නවද? අර විශාල ජලපාරකට අල්ලනවා. විශාල ජලපාරකට ඇල්ලුවට පස්සේ රන් වල තියෙන ඝනත්ව වෙනසත් එක්ක පතුලට කිඳා බහිනවා මොනවද? රන්. ඒ ඉස්සර කරපු සාමාන්‍ය විදිහ ළමයි දැන් මොන විදිහද තියෙන්නේ? දැන් ඇවිල්ලා සාමාන්‍ය රන් දිය කරන්න පුළුවන් ද්‍රාවක රසායනිකව හොයලා තියෙනවා. ඒතර විලා ඒවට දැම්මම පස්සේ රන් වෙනම නිස්සාරණය කරගන්න පුළුවන්. පැහැදිලිද කිව්වද? ඔය විදිහ තමයි ඒක හරිම සරලයි රන් නිස්සාරණය කරන්නේ. සිලබස් එක කරනවා හදන්න තියෙන අන්තිම වායුව ගැන කතා කරන්නේ. දැන් මගේ පසුබිම් බෝඩ් එකේ මම ඇඳලා තියෙනවා කොටස්. ඒකට ඕන කරන ඇටෝම. අපි ඊළඟ නිෂ්පාදනය කරන වායුව තමයි ඔක්සිජන් වායුව. වායුව නිෂ්පාදනය කරන්න කලින් තමයි වායුවේ භෞතික ලක්ෂණ අපි දැනගෙන ඉන්න ඕනේ. මොකද්ද මේ වායුව කියන්නේ? රයිට්. එතන මේක ඇවිල්ලා ඔක්සිජන් වායුව අණුක ස්කන්ධය ඇවිල්ලා කීයක් වෙනවද? 32ක් වෙනවා. ඔය කොහොමද අණුක ස්කන්ධය ගත්තේ? සාපේක්ෂ අණුක ස්කන්ධය ඔක්සිජන් වල කීයක් වෙනවද? 16යි. දැන් මේකෙදි 16ව දෙකක් තියෙනවා ළමයි. ඒ නිසා මේකෙදි අණුක ස්කන්ධය කීයද? 32ක් ලැබෙනවා. ඊළඟ තමයි ඔක්සිජන් වායුව කියලා කියන්නේ කෙලින්ම දහන පෝෂක වායුවක් සහ වායුවට දහනය වෙන්නත් පුළුවන්. හරිද? ඊළඟ මේකට ගඳක් නැහැ, වර්ණයක් දකින්න හම් වෙන්නේ නැහැ. ජලයේ සාමාන්‍ය විදිහට මේවා දිය වෙනවා. ඒ වගේම තමයි වාතය ගත්තොත් එහෙම වාතයට වඩා ටිකක් ඝනකම් වෙනවා. වාතයට වඩා ඝනත්වයෙන් වැඩි ටිකක්. හරිද? එහෙනම් අවර්ණයි ගන්ධයක් නැහැ. වාතයට වඩා ටිකක් ඝනකම් මේ ඝනත්වයෙන් වැඩි. ඊළඟට සාමාන්‍යයෙන් දහන පෝෂක වායුවක්, ඒ වගේම දහනය වෙන වායුවක් සහ ජලයේ සුළු වශයෙන් දියවීම සිද්ධ වෙනවා.
ඊළඟ තමයි ඔක්සිජන් වායුව නිෂ්පාදනය කර ගැනීමේ පරීක්ෂණයට උඹ තමයි මම ඇඳලා තියෙන්නේ. හැබැයි පරීක්ෂණයට මම ඇඳලා තිබ්බට පරීක්ෂණයට උඹ නම් කරේ නෑ. මම ඔයාලා එක්ක තමයි නම් කරගෙන යන්නේ. හරිද? බලමු එහෙනම් අර ඔක්සිජන් සහ හයිඩ්‍රජන් නිෂ්පාදනය කරපු එකේ මෙන්න මේ ඇටෝම එහෙම් පිටින්ම තියෙනවා ළමයි. හැබැයි මෙන්න මේ කොටස අලුත් විදිහට ඇවිල්ලා තියෙනවා. හරිද? බලමු අපි මොනවද කියන්නේ. right නම් කරගෙන යමු ළමයි. මේ තියෙන්නේ කැකෑරුම් නලයක්. හරි. කැකෑරුම් නලයක් ඉහළ උෂ්ණත්ව වලට ටිකක් පොරොත්තු දෙනවා මෙයා. මේ තියෙන්නේ පොටෑසියම් පර්මැංගනේට් මම ඊට කලින් මේ සමීකරණය ලිව්වා. මේ තියෙන්නේ බන්සන් 1000 කියලා අපි හිතමු. බන්සන් 1000 මේ තියෙන ළමයි කොහොමද දන්න ආධාරකය කැකෑරුම් නලයේ වැඩන එක වළක්වන්න තමයි ආධාරකය දාලා තියෙන්නේ. මේ තියෙන වායු පරිවහනය කරන නලය විසර්ජක නලය. හරි. ඊළඟ මේ තියෙන්නේ ජල ද්‍රෝණිකාව. ජල ද්‍රෝණිකාව. ඊළඟ මේ තියෙන ළමයි වායු සරාව. වායු සරාව. මේ තියෙන අදාළ වායු ඔක්සිජන්. හරිද? මොකද්ද වෙන්නේ ළමයි? මේක ඇතුලේ තියෙන කැකෑරුම් නලයේ තියෙන කොන්ඩිස් දම් පාටයි. මේ කොන්ඩිස් මොනවා වෙනවද ළමයි? නැත්නම් පොටෑසියම් පර්මැංගනේට අර මම කලින් කියන්නවා රසායනික ප්‍රතික්‍රියා වර්ග හතරෙන් මේක මොන ප්‍රතික්‍රියාවක්ද? රසායනික වියෝජන ප්‍රතික්‍රියාව. එතරයිලා මේකෙන් හදනවා K2MnO4 ඊළඟට ඒ කියන්නේ පොටෑසියම් මැංගනේට් සහ මැංගනීස් ඩයොක්සයිඩ් ඒ වගේම පිට වෙනවා වායුව කවුද? අපට ඕන වායුව ඔක්සිජන්. එතකොට මේ තියෙන අදාළ රසායනික ප්‍රතික්‍රියාව පොටෑසියම් පර්මැංගනේට් තාප වියෝජනය වෙලා තමයි කවුරු හදන්නේද ළමයි? ඔක්සිජන් වායුව හදන්නේ. මේක බැලන්ස් නෑ. විභාගෙදි මේක අහන්න පුළුවන්. පැහැදිලිද? ඒතර වෙලා මේකෙදි මොකද වෙන්නේ? මේ විදිහට බන්සන් 10ක දැල්ලෙන් කොන්ඩිස් දහනය කරන්න එයා පරිවර්තනය වෙනවා K2MnO4 සහ මැංගනීස් ඩයොක්සයිඩ් ඔක්සිජනුත් මේක ඇතුලේ හදනවා. ඒතර මෙයාට යන්න පුළුවන් ඔක්සිජන් විතරයි. ඔක්සිජන් මෙන්න මේ කියන විසර්ජක නලය හරහා ගිහිල්ලා තමයි යන්නේ. මම පොඩ්ඩක් දිග විසර්ජක නලයක් අරගෙන තියෙනවා ළමයි. ඔයාලට පොඩ්ඩක් පැහැදිලිව මේ හරිය පේන එකක් නෑ. මේ හිතන්න මේ කෙලිම ගිහිල්ලා තමයි මේ පැත්තෙන් නැම්මක් කරගෙන තියෙන්නේ. එහෙනම් විසර්ජක නලය හරහා නිෂ්පාදනය වෙන ඔක්සිජන් ගමන් කළ මේ විදිහට ගිහිල්ලා වායු සංගහන මංචන එකතු වෙලා බුබුලණය වෙලා මේක සම්පූර්ණයෙන්ම වතුරෙන් වැවිලා තියෙන මම හයිඩ්‍රජන් උගන්වද්දී ලස්සට පැහැදිලි කරා. ඊට පස්සේ වායුව පිරෙන්න අදාළ ද්‍රව මට්ටම මොනවා වෙනවද ළමයි? පල්ලෙහාට. පැහැදිලිද කිව්වදේ? ඔය කාරණේ හොඳට මතක තියාගන්න කොහොමද වෙන්නේ කියලා. ඊළඟ දේ තමයි මෙන්න මේ කියන ඔක්සිජන් වායුව අර මම කලිනුත් කිව්වා වගේ ඔක්සිජන්ය කියලා හඳුනා ගන්න අපිට විදිහක් තියෙනවා. දැන් අපි දන්නා මේ ප්‍රැක්ටිකල් එකේ මේ සමීකරණයට අනුව ඔක්සිජන් හැදෙනවා කියලා. නමුත් ඔයාලා හිතන්න මුල්ම වතාවට මේ වැඩේ කරා කියලා. එතන මොකද වෙන්නේ? මේ හැදෙන වායුව අපි දන්නේ නැහැ. හැබැයි මෙතන බුබුලණය වෙවි වායුවක් හැදෙනවා. මොකද්ද කරන්නේ? මෙන්න මේ වායුව වෙනම නිස්සාරණය කරගෙන අයින් කරගෙන අපි මේකට දල්වල නිවාගත්ත පොලිඟු කීරක් කියන උදාහරණයක් විදිහට ගත්තොත් හඳුන් පුරක් වගේ එකක් මෙයාට නිරාවරණය කරනවා. මොකද වෙන්නේ? ඔක්සිජන් දහන පෝෂක වායුවක් නිසා එයා පටගාල මොනවා වෙනවද? දැවෙන්න ගන්නවා. එහෙනම් දල්වල නිවාගත්ත පොලිඟු කීරක් ලං කරාට පස්සේ මොනවා වෙනවද? එයා ඉක්මනින් දැවෙනවා. ඒ වගේම තමයි මේ කළ තියෙන ජලයේ යටට තියලා තියෙන්නේ කියන්නේ මොන විස්ථාපනයේද? ජලයේ යටිකුරු විස්ථාපනය. ඔක්සිජන් ගන්න පුළුවන් වාතයේ මොන විස්ථාපනයෙන්ද? යටිකුරු විස්ථාපනය. වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් ගන්න පුළුවන් වෙනස් වෙන එකම තැන කොහෙද? කාබන් ඩයොක්සයිඩ් විතරයි. ඒක සාමාන්‍ය වායු ගෝලීය වාතයට වඩා පට්ට ලොකු අනුග ස්කන්ධයක් තියෙනවා සහ ඝනත්වය වැඩි. ඒ නිසා තමයි යාව වාතයේ උඩුකුරු විස්ථාපනයෙන් ගන්න පුළුවන්. පැහැදිලිද කිව්වද? එහෙනම් මේ තියෙන ළමයි ඔක්සිජන් වායුව නිෂ්පාදනය කරන විදිය. භාවිත කරන කිව්වොත් එහෙම ඕනෑම ස්වභාව ජීවියෙක්ට විලා ඔක්සිජන් ශෝෂණය ගන්න ඕනි. ඊළඟ කිමිදුම් කටයුතු වලට ඕනේ. ඒ වගේම තමයි ඔක්සි ඇසිඩින් දැල්ල හදාගන්න මේක වැදගත්. ඒ වගේම තමයි ළමයි ඔය සල්ෆියුරික් අම්ල කර්මාන්තය, ඒ වගේම ඇවිල්ලා HNO3 නයිට්‍රික් අම්ල කර්මාන්තයේදී සෑහෙන්න මේ වායුව අමුද්‍රව්‍යයක් විදිහට පාවිච්චි කරනවා. පැහැදිලිද? එහෙනම් ඔන්න ඒ කාරණා ටික තමයි ඔක්සිජන් වායුව නිෂ්පාදනය සම්බන්ධයෙන් දැනගන්න තියෙන්නේ. හරිද?
කාට හරි මේක නතර කරලා පෝස්ට් කරලා මේ අදාළ රූප සටහන සහ මං කියපු දේවල් ගැන තව පොඩ්ඩක් මෙනෙහි කරගෙන අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි. හරිද? හරි ඔයාලට මෙතනින් අදාළ පදාර්ථ වෙනස් වීම පාඩම අවසන් වෙනවා. මොනවා හරි ගැටලුවක් තිබුණොත් අනිවාර්යයෙන්ම අහන්න. පල්ලා ඩිස්ක්‍රිප්ෂන් වල අදාළ තොරතුරු තියෙනවා. මේ විදිහට හැම පාඩමෙන් පාඩමටම පාඩම ලස්සනට පැහැදිලි කරමින් වීඩියෝ සීරීස් එකක් ඉස්සරහට එනවා සෑම පාඩමකටම. අදට 16 වෙනි පාඩම අවසන් වෙනවා. පදාර්ථයේ වෙනස් වීම කියන කොටස 10 ශ්‍රේණියට අදාළව තියෙන කොටස. ඒක අපි මෙතනින් නිමාවටපත් කරනවා. කාට හරි නොතේරුණක් තියෙනවා නම් කලින් කිව්වා වගේ අනිවාර්යෙන් අහන්න. ඔය ඩිස්ක්‍රිප්ෂන් වල තියෙන නම්බර්ස් වලින් contact කරගන්න පුළුවන්. WhatsApp message එකකින් දාලා තියන්න. එතකොට ඒ කාරණා ටික තමයි මේකදී කතා කරන්න තියෙන්නේ. මම හිතනවා සෑහෙන ලොකු අයිඩියා එකක් සහ පාඩම ඉතා හොඳින් තේරෙන්නේ නැති කියලා මම හොඳින් විග්‍රහ කරා. මොනවා හරි තිබුණොත් ඒ විදිහට අහන්න. එහෙනම් අලුත් පාඩමකින් අලුත් වීඩියෝ එකකින් ආපහු අපි හමු වෙමු. දැනට මෙතනින් සමුගන්නවා.